arts, entertainment, and lifestyle. Chakra TV. It never ends. අයිබෝන් සුබ දවසක් චක්‍රටි නරඹන සියලු දෙනාට මෙතින් තවත් කාලින දේශපාලන කතාබහක් සමගින් අද අපි ඔබ හමුන ගැසෙන්නේ අපියුතුරු හෙළවරුමේ නායක හිටපු පාර්ලිමේන්තු අමාත්‍ය උදේ ගමන්පිල මන්ත්‍රීතුමා සමගින් අයිබෝන් ඔබතුමාට අයිබෝන් මේ මාලිමාව ආණ්ඩුවට ඔබතුමා තරම් ආදරය කරන කෙනෙක් මම නම් දකින්නේ නැහැ දැන් මා විශේෂයෙන්ම දේශපාලන කරලියේ දවසින් දවස සතියෙන් සතිය විවිධ මාතෘකා අරන් ආණ්ඩුවට ප්‍රශංසා කරනවා මොකද්ද මේ ආණ්ඩුවත් එක්ක තියෙන ඩීල් එක ඇත්තෙන්ම ආණ්ඩුව මාලිමාවේ වුණාට රට අපේ. ඒ නිසා ආණ්ඩුවක් වැරදි පාරේ යෑමෙන් අපහසුතාවයටපත් වෙන මේ ආණ්ඩුව කරවන සුළු පිරිස විතරක් නෙවෙයි. සමස්ත මිලියන 22ක් වූ මේ රටේ ජනතාව. ඉතින් ආණ්ඩුව වාහනයක් කියමු අපි. අනුර කුමාර ජනාධිපතිතුමා එළවන කර්ණිනෝන කොන්දොස්තර විදියට ඉන්න බස් එකක් තමයි යන්නේ. මිලියන 22ක් බස් එකේ නැගලා යනවා. ඒතර මට පේනවා පල්ලමේ හයි ස්පීඩ් යන්න හදනවා. හෝ පල්ලම කියලා කෑ ගහනවා. ඔන්න ළමේ පනිනවා කියලා කෑ ගහනවා. ඔන්න ඔතන තාප්පයක් කියලා කෑ ගහනවා. මම අඩුපාඩු පෙන්නනවා. ඔබට මතක ඇති මේ ආණ්ඩුව ඇවිල්ලා පළවෙනි සතියේ තමයි මම ජනාධිපති ලේකම්වරයාගේ පත්වීම වැරදි ජේෂ්ඨෙක් නොවන ඔහුට රජයේ සේවකයන්ගේ ගෞරවය දිනා ගන්න බෑ. ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ කඩාවැටීමක් වෙනවායි කියලා කිව්වා. ඇහුවා දාණ්ඩුව? නෑ. ප්‍රතිඵලය මොකද්ද? අද ජනාධිපතිතුමා හැම වෙලේම රජ නිලධාරීන් වැඩ කරන්නේ නැහැ අකාර්යක්ෂමයි කියලා කෑ ගහනවා. මගේ අමාත්‍යාංශ කරන කාලේ. හොයලා බලන්න මං කියන්නේ නැත්තද කියලා. ඔක්තෝබර් නොවැම්බර් වෙන විට අපි ප්‍රාග්ධන වැය ශීර්ෂයෙන් 90කට වඩා වියදම් කරලා ඉවරයි. අද ආණ්ඩුව තාම 150ක් පන්න ගන්න බැරුව ඉන්නේ. ඇයි? මේ රාජ්‍ය යාන්ත්‍රණය දුවන්න හොඳ නායකයෙක් නැහැ. ජනාධිපති ලේකම් පත්වීමේ වැරද. එංගලන්තේ සුප්‍රකට කියමනක් තියෙනවා සිංහයෙක් අනදෙන නරින්ගේ හමුදාවකට නරියෙක් අනදෙන සිංහයන්ගේ හමුදාවක් පරාජය කළ හැකියි. මොකද කියන්නේ හමුදාවට වඩා වැදගත් වෙන්නේ නායකත්වය. ඉතින් මේ ඊළඟට රවි සෙනවිරත්න මහතාව මහජන ආරක්ෂක ලේකම් කරා මම කෝ ඒ පත්වීම වැරදි. ඔහු ජනාධිපති කොමිසමේ වැරදිකරුවෙක් කරපු කෙනෙක් පාස්කු ප්‍රහාරයේ චුදිතෙක්. ඔහු යටතේ පාස්කු මහමොලකරු හොයන්න ගියොත් කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. අද මොකද වෙලා තියෙන්නේ? ජනාධිපතිතුමා දිනවකවානු දෙනවා. හැබැයි වැඩේ වෙන්නේ නැහැ. ඉතින් මේ මම ඔබ ඉතා නිවැරදිව කිව්වා මම කියපු දේවල් වලට අහුම්කම් දුන්නා නම් ආණ්ඩුව අද මේ වලේ වැටෙන්නේ නැහැ. මම කරේ නෑ. මං කකුලෙන් ඇද්දද? උද්ඝෝෂණ කරාද? වැඩ වර්ජන කෙරෙව්වද? ජනතාවට පාරට බැලලා ගහපියවමුන්ට කිව්වද? නෑ. මම කරේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දීම. ජීන් පියාජේ කියන අධ්‍යාපනඥයා කියනවා අස්සයා දියට ගෙන යාම අසරුවාගේ කාර්යයක් වුවත් දිය බීම නොබීම අස්සයාගේ වැඩකි. ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දීම උදේගම්මන් පිළගේ කාර්යයක් වුවත් ඒවා හදා ගැනීම නොහදා ගැනීම අනුර කුමරුගේ වැඩකි. අපි දැක්ක මේ ටික කාලයකට ඉස්සෙල්ලා මේ අනුර මහේන්ද්‍ර ප්‍රසාදිනී දැන් වෙන නමක් තියෙනව නේද? ඒක මොකද මහේන්ද්‍ර ප්‍රසාදිනී කියන්නේ මොකද්ද? මහේන්ද්‍ර කියන්නේ මහින්ද කියන එකේ සංස්කෘත වචනේ. මහින්ද කියන සිංහල වචනේ සංස්කෘත නම තමයි මහේන්ද්‍ර. ප්‍රසාදිනී කියන්නේ ප්‍රසාදයේ දිනාගත් තැනැත්තා. ඒ කියන්නේ මහින්දගේ ප්‍රසාදයේ දිනාගත් තැනැත්තා කියලා තමයි අරුණ දිසානායක මැතිතුමාට මේ පන්සලෙන් දුන්නේ. සමාජයට ඉතින් මහින්ද ජනාධිපතිතුමාට පේනවා ඇති අනුරමේ අනන ඇනිල්ලේ හැටියට මගේ පුතාට තමයි පාර කැපෙන්නේ. ඒ නිසා අනුර කුමරු ගැන මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රසාදයෙන් ඉන්නවා වෙන්නට පුළුවන්. මේ පාර කැපෙනවා කිව්වහම මේ ගමන්පිල මන්ත්‍රීතුමා ඔය හදන්නේ ඊළඟට මේ නාමල් කුමාරයාට ඇත්තටම පාර හදලා ඒ ආණ්ඩුවට සෙට් වෙන්නවද? කවුද? අනුර කුමරුද? ඔබතුමා. මේ මම මොකද කරලා තියෙන්නේ නාමල් රාජපක්ෂ වෙනුවෙන්? නෑ ඒ ආණ්ඩුවක් සමග නිකන් පාර කපාගෙන යන ගමනක් දුක. අපි විශ්වාස කරන්නේ සමස්ත විපක්ෂය සමගි විය යුතුයි කියලා. සමස්තේම. ඒකට හේතුව තමයි අද අපි මුණ දීලා තියෙන ෆැසිස්ට් ආණ්ඩුවකට. ඔබට පේනවා ඇති දෙවන ලෝක යුද්ධය ඇති වුණේ හිට්ලර්ගේ ෆැසිස්ට්
ෆැසිස්ට් වාදය මුලින්ම ජර්මනිය තුල හ්ම්. සීලුම විරුද්ධ මත තලාපෙලා කුඩුපට්ටම් කරා. අර මාටින් නියමොල පියතුමාගේ කවියේ එන්නේ ඒ ප්‍රතිඵලයක් විදිහටනේ. ඊළඟට මොකද කරේ? අසල්වැසි රටවල් සියල්ලම ආක්‍රමණය කරමින් ඈඳා ගන්න උත්සාහ කළා. එතකොට ලෝකෙ මොකද කරේ? ධනවාදී ලෝකේ නායකත්වයේ දීලා හිටිය ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට්, සමාජවාදී කඳවුරට නායකත්වයේ දුන්නු සෝවියට් දේශයේ ජනාධිපති ජෝසප් ස්ටාලින්, ඊළඟට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ගේ නායකත්වයේ හිටිය මහා බ්‍රිතාන්‍යයේ අගමැති වින්ස්ටන් චර්චිල්, මේ ඔක්කොම තමන්ගේ වාද ભેද පසක තබා සමගි වෙලා ෆැසිස්ට් වාදයට විරුද්ධව සටන් කරලා ෆැසිස්ට් වාදයේ කුඩුපට්ටම් කරලා ඊට පස්සේ නැවත තමන්ගේ මතවාදීම වෙනස අනුව සීතල යුද්ධේ පටන් ගත්තා. එතකොට ඒකමයි අද ඕන වෙලා තියෙන්නේ. දැන් බලන්න කඩුවෙල නගරාධිපතිතුමා ලක්ෂයක් මරලා හරි අපි බලේ ඉන්නවා කියද්දි මතු වෙන්නේ ෆැසිස්ට් වාදයේ කැත ඔළුව නෙවෙයිද? තමන්ගේ සහෝදර පක්ෂයක් වෙච්ච පෙරටුගාමීන්ගේ පක්ෂ කාර්යාලයේ පොලිසිය අරන් ගිහලා බලෙන් අල්ලන්නේ. තනියෙන් ගියානම් කමක් නැහැ. පොලිසිය අරන් ගිහලා බලෙන් ඇල්ලුවොත් පෙරටුගාමී කොයිටද පැමිණිලි කරන්නේ? අර හොරු බඩුත් ආමුදුරන්ගේ නඩුත් ආමුදුරන්ගේ වගේ වැඩක් නේ. එතන තියෙන්නේ ෆැසිස්ට් වාදේ නෙවෙයිද? එතකොට පොලිස් කොමිසමට ජනාධිපතිවරයා තර්ජනය කරද්දී පොලිස් කොමිසම මම එවනේවට අදිමදි කරනවා නම් මටත් අදිමදි කරන්න දන්නවා කියලා අප්‍රේල් මාසේ 9 වෙනිදා කටුකුරුන්දේදී පොලිස් කොමිසමට ස්වාධීනයි සම්මත පොලිස් කොමිසමට තර්ජනය කරද්දී එතන මතුවෙන්නේ ෆැසිස්ට් වාදී නෙවෙයිද? එතකොට හොරකමක් මැරකමක් අල්ලසක් ගැන කිසිම චෝදනාවක් නැති ආණ්ඩුව විවේචනය කිරීම පමණක් වරදක් වෙලා තියෙන මාව බොරු චෝදනා දමමින් 6 වතාවක් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම ෆැසිස්ට් වාදී නෙවෙයිද? ජර්මනියේ හිට්ලර්ගේ ජර්මනියයි අද අනුර විසින් ලංකාවේ ඇති කර තිබෙන්නේ. එහෙමනම් එදා ලෝකයේ ෆැසිස්ට් වාදයට එරෙහිව සමගි වුණු අයුරින්ම ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ ෆැසිස්ට් වාදයට එරෙහිව සමගිය විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය යලි ඇති කරාම ආයෙ වෙන් වෙලා දේශපාලනය කරන්න පුළුවන්. ටිකක් භයානක චෝදනාවක් දැන් ෆැසිස්ට් වාදය මේ දැන් තියෙන මම චෝදනා කරේ හිතලුවක නෙවෙයි මම පෙන්නුවා ඇයි එහෙම. ඔබට මතකද දන්නේ නැහැ ඔය මාතලේ පැත්තේ මාලිමාවේ නායකයෙක් ගෙදරට ගිහිල්ලා සමාජ මාධ්‍යවල ආණ්ඩුවට එරෙහිව පෝස්ට් එකක් දාපු තරුණයෙක් හම්බෙලා කියනවා අපි යාර නමකුත් දැම්ම දැනුවත් කිරීමේ නිලධාරි කියලා. ආණ්ඩුවට එරෙහිව මේ පෝස්ට් දාන්න එපා මේවා ඉවත් කර නැත්නම් ඔයාලට ප්‍රශ්න වෙන්න පුළුවන්. කලින් අනුතුරු අඟවන්නයි මම ආවේ කියලා. මෙහෙම මීට කලින් කිසිම ආණ්ඩුවකින් වෙලා තියෙනවද? ඔබ දන්න විදිහට. ඒතර මේවා ෆැසිස්ට් වාදී මට කියන්නේ මම වැරදිද කියලා. මම මේ කියන්නේ මගේ හිතලුවත් රැයට හීනෙන් දැක්ක දේවල්වත් නෙවෙයි මේ මහා පොළොවේ පෞගිය අවුරුද්ද පුරාවට සිදු වුණු දේවල්. ඉතින් ෆැසිස්ට් ලක්ෂණ එහෙමෙන් අංකුර හැදෙමින් තියෙනවා. මේක මහා රූස්ස ගසක් වෙලා මුළු සමාජයම විනාශ කරන්න කලින් අපි මේක කපා දැමිය යුතුයි. ඔය ඔබතුම සිද්ධි අපි ගැන මේ පොඩ්ඩක් ෆෝකස් කරලා අපි හොඳට බැලුවොත් එහෙම පේනවා නේද? ඔය පරණ අර ජවිපේ මානසිකත්වේ නේද ඔය එන්නේ අපව. ඔබ හරි අමතක කරන්න එපා. අද ජවිපේ ඉන්න නායකයෝ සියලුම දෙනා 87 89 භීෂණයේ සමයේ හිටිය නායකයන්. එයාගේ මානසිකත්වය මොකද්ද? ජවිපේ විවේචනය කරු ඔබ නම් ගොඩක් තරුණ ඇති. ඉපදිලාද මන් දන්නේ නැහැ. ඉපදිලාද? ඉපදිලා තිබ්බට ඕකේ. අත්දැකීමක් නැහැ. අපි තමයි හොඳටම වෙන්නේ. මම උසස් පෙළ ශිෂ්‍යෙක්. එතකොට අපේ වයසේ කට්ටිය තමයි මේකේ නියාමක බලවේගය වෙලා හිටියේ. ඒ කැරල්ලේ. ඒ කාලේ මම මුලින්ම ජවිපේට සහාය දක්වලා ජවිපේ විවේචනය කරලා ආණ්ඩුවයි ජවිපේ දෙකම මරන්න හිටිය කෙනෙක්. ඔය ඩී.එස්. නායක විද්‍යාලයේ නිර්මාතෘ විදුහල්පති ආර්.ආයි.ටී. අලස්මැතිතුමාගේ ජීවිත කතාවේ ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ නිසා මේ භීෂණය අපි දන්න හොඳට. එදත් මූණ දුන්නා අදත් මූණ දෙනවා. එදා මොකද කරේ? ජවිපේට විරුද්ධ වචනයක් කතා කරොත් කටකපල යනවා. ජවිපේට විරුද්ධ දේශපාලන මතවාදයක් දරුවොත් කියන ගේ ඉස්සරහ බැනර් එකක් දාන්න පක්ෂෙන් අස්සුනා කියලා. අස්සුනේ නැත්තම් යව මරලා බෙල්ල කපලා ෆ්‍රීටක ගහලා යනවා. ඊළඟට පුතා හමුදාවේ නම් අම්මට කියනවා පුතාට අස් වෙන්න කියන්නේ නැත්නම් අපි වව මරනවා. ඒ වගේම මැරුවා.
සංස්කෘතික ලක්ෂණ තමයි ඉස්සරහට එන්නේ. ඇත්තටම ජවිපෙන් දෙක කරේ. එහෙම නැත්නම් ඒ වෙලාවේ පාලන බලයේ හිටපු යම් පක්ෂ විසින් ඕන්ව අල්ලගන්න කරපු වැඩක් නෙමෙයි. නෑ නෑ අනිවාර්යයෙන්ම ජනතා විමුක්ති පෙරමුණෙන් කරේ. ඒ ගැන පාපොච්චාරණ පවා තියෙනවා. ඔබට මම ආරාධනා කරනවා ධර්මන් වික්‍රමරත්න මහත්මයා ළඟදී පොතක් ලිව්වා කොම්රේඩ් ලයනල් කියලා. ඒකේ තියෙන විජය කුමාරතුංග මරපු ජවිපේ සමාජිකයෝ ඔය නිහාල් අබේසිංහ മന്ത്രിතුමත් එක්ක කියන්නේ මාලිමාවේ ලේකම්වරයාත් එක්ක එකට පන්ති පහ කරපු පුද්ගලයෙක්. එයා ඒවා සඳහන් කරලා තියෙන මේ ප්‍රකාශයේ. එතකොට එතෙන්දී තා පැහැදිලිව කියනවා ඒවා අපි තමයි කරේ කියලා. ඒ කියන්නේ කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. මොකද එදා ඒ කාලේ ජවිපේ හිටිය නායකයෝ අද මේ භීෂණය ගැන අපිට එක්ක නන්දන ගුණතිලක මහත්මයා මේ භීෂණයේ වගකීම ජවිපේ කරපු ආකාරය පැහැදිලි කරනවා. මොකද ඔහු නායකයෙක්. ඒ නිසා නෑ මේ ආණ්ඩුවෙන් කරේ වගේ සුරතල් කතා කියන්න බෑ. ඒ පක්ෂෙන් කරත් දැනට මේ නායකත්වය ලබාගෙන සිටින යම් පුද්ගලයෝ ඒ භීෂණ සමයේ ක්‍රියාකාරී ලෙස නායකවෝ. ටිල්වින් සිල්වා හමුදා කඳවුරකට පාර දෙන්න ගිහිල්ලා වස් කඩුවේ එතෙන්දී අල්ලගෙන අත්අඩංගුවටපත් වෙලා තමයි 94 නිදහස් වෙලා ඉන්නේ. ඒ වගේ අනුර කුමාර දිසානායක, විජිත හේරත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා භීෂණයේ හිටිය පුද්ගලෙක්. ඒ කියන්නේ මම කිව්වේ අර පිල්ලයන් පිළිබඳ ප්‍රශ්නේදී මම හැව්වේ දකුණේ ත්‍රස්තවාදියාට රටේ ජනාධිපති වෙන්න පුළුවන් නම් උතුරේ ත්‍රස්තවාදයා මේ දකුණේ ත්‍රස්තවාදයා කිව්ව අනුර ජනාධිපතිවරයා කැරැල්ල අවසන් වනතුරු ත්‍රස්තවාදයේ බලාගෙන හිටිය කෙනෙක්. අපේ රණවිරුවන් මරන්න බලාගෙන හිටිය කෙනෙක්. පිල්ලයන් කියන්නේ අර අඟුලිමාල වගේ ත්‍රස්තවාදයේ වැරදි කියලා දැකලා රණවිරුවන්ට එකතු වෙලා රණවිරුවන් එක්ක උරෙන් උර ගැටිලා මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරන්න දායකත්වයේ දක්වපු කෙනෙක්. ඉතින් මොන ත්‍රස්තවාදියද වඩා භයානක ත්‍රස්තවාදියා? ඒතර භයානක ත්‍රස්තවාදියාට ජනාධිපතිකම දීලා අපිට ත්‍රස්තවාදයේ අත්හැරලා ත්‍රස්තවාදය අවසන් කරන්න උදව් කරපු එකව හිරිය දාලා තියෙනවා. මේක හරි සාධාරණද? ප්‍රශ්නේ තියෙන්නේ දකුණේ ත්‍රස්තවාදියයි උතුරේ ත්‍රස්තවාදියයි එකට අත්වැල් බැඳගෙන එදත් හිටියේ අදත් ඉන්නේ. උතුරේ ත්‍රස්තවාදියාව පාවා දුන්නු නිසා තමයි පිල්ලයන්වද හිරේ දාලා තියෙන්නේ. ඒ මිසක් ඔහු ත්‍රස්තවාදී කරා නම් අන්තිම මොහොතක වෙනා හිටියේ කොටි 17000ක් යටත් වුණානේ. ඒ අය යටත් උනේ අන්තිම මොහොත වෙනකන් අපිව මරන්න උත්සාහ කළා බැරි වුණු ඉඳන්නේ. ඒ අයට දඩුවම් කළේ නෑනේ. දඩුවම් කළේ කාටද? රණවිරුවත් එක්ක එකතු වෙලා කොටි ත්‍රස්තවාදී අවසන් කරපු මිනිස්සුන්ට. ඇයි? අපේ උන්ට අත තිබ්බා. දැන් ත්‍රස්තවාදියා ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉඳගෙන ත්‍රස්තවාදීන්ට විරුද්ධව වැඩ කටයුතු කරපු හැමෝටම දඬුවම් කරනවා. අද අපේ හිටපු නාවික හමුදාපති උළුගේ තැන්න මහත්තයා. ඔක්තෝබර් සමයින්න අගෝස්තු මාසේ 28 වෙනිදා ඉඳන් මේ මොහොත වෙනතුරුත් ඉන්නේ හිරේ. බුද්ධ්‍යංශ නායකයෝ ගොඩ දෙනෙක් ඉන්නේ හිරේ. හමුදාවේ නාවික හමුදාවේ බුද්ධ්‍යංශ නායකයෝ ඉන්නේ හිරේ. හැබැයි එක කොටියක් අත්තරගුඩ ගත්ත කියලා ඔබට ආරංචියක් තියෙනවා. මම නොදන්න කමට අහන්නේ. මිනෝල්ට ආරංචියක් තියෙනවා කවුරු හරි කොටියක් අත්තරගුඩ ගත්තා කියලා. කියන්නේ උතුරේ ත්‍රස්තවාදය මර්ධනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට මේ ආණ්ඩුව පත් කරලා තිබෙනවා. අනිවාර්යයෙන්. ඔව්. ඔබතුමාගේ මේ අලුත්ම සිද්ධිය මේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සමග රංග දිසානායකත් එක්ක. මොකද්ද මේ ගැටලුව? අනේ මට එයත් එක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ පත්තිම සිදුවෙන්නේ ජනවාරි මාසෙ මන්ත්‍රීතුමා. ඉතින් මේ මාස 10කට පස්සේ මේ සිද්ධිය ඇදලා ගන්නේ මොකද? මගේ මාධ්‍ය හමු වීඩියෝ වැඩසටහන් බැලුවා නම් ඔබට ඒක පැහැදිලි වෙනවා. මම සඳහන් කරන ආකාරයට මේ තොරතුරු අපට ලැබෙන කොටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩු අංක 29 ඇලයිරත් 2025 නඩුව විභාග වුණා. නීතිඥෙක් විදියට ඔබ කරොත් අනේ දන්නේ නැහැ කීයද? මම නීතිඥෙක් නිසා මට දන්නේ නැහැ කියන්න බෑ. එතකොට අධිකරණයේ ඉදිරියේ විනිශ්චිත නඩුවක් පිළිබඳ ප්‍රසිද්ධිය අදහස් දැක්වීම නීතියෙන් තහනම්. අන්න ඒ නිසා තමයි අපි මාස 9ක් නියඬව හිටියේ. හැබැයි ඊට පස්සේ අභිරහස් ලෙස මොනවද උද්දෘත කුමාර දාලා මම කියනවා අභිරහස් ලෙස කිසිම පදනමකින් තොරව පෙත්සංකරුවන් මේ නඩුව ඉවත් කරගන්නවා. දැන් මිනෝල් සාමාන්‍ය නඩුවක් ඉවත් කරගන්නේ සමතිකටපත් වෙලා. දැන් ඊට කලිනුත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඒරියව නඩුවක් පැවරුවා. ඒ නඩුව ඉවත් කරගන්නේ අධ්‍යක්ෂ ජෙනරාල් එකඟ වෙනවා ඉල්ලාස් වෙන්න. ඉතින් නඩුවක් කරන් යන්න හේතුවක් නැහැ. සමතයකටපත් වෙලා ඉල්ලාස් කරගන්නවා නඩුව. හැබැයි එහෙම නැතුව අභිරහස් ලෙස කිසිම හේතුවක් නැතුව ඉවත් කරගන්න. ඒ නඩුව ඉවත් කරගත්ත නිසා තමයි අපිට අවස්ථාව ලැබුණේ
මේ කාරණේ ප්‍රසිද්ධියේ කතා කරන්නේ. ඒ මිසක් මාස 10ක් අපි බුදියගෙන හිටියා නෙවෙයි අපි ඇස්කන් දල්වාගෙන නඩුව දිහා බලන් හිටියේ. ඒ නඩුවට අදාළ ලිපිගොනු ටික ඔබතුමාට ලැබෙන්නේ කොහොමද? ජනාධිපතිතුමාගේ ලාච්චුවේ තිබුණු පාස්කු වාර්තා දෙකක් මගේ අතට ලැබුණා. ඉන්දියාවත් සමග අත්සන් කළ ගිවිසුම් ලැබුණා නම් කන්ටේනර් 323 විස්තරාත්මකව තොරතුරු ටික මට ලැබුණා නම් ඒ වගේම කතානායකතුමා විසින් පාර්ලිමේන්තුවේ ඊයේ මාධ්‍යමෝ කෙලි කරා පාර්ලිමේන්තුව නොමග යවන්න කිව්ව බොරු පිළිබඳ තොරතුරු ටික ලැබුණා නම් මේවා මොනවද? ඉතින් එකක් දන්නවා මේ රටේ ජනතාව වසර 26කට ආසන්න කාලයක් මගේ දේශපාලන භාවිතාව තුළ බෙල්ල ගහලා ගියත් මූලාශ්‍ර පාවා දෙන්නේ නැහැ කියලා ජනතාවට විශ්වාසයක් තිබෙනවා. අන්න ඒ නිසා තොරතුරක් දෙන්න වුණාම මිනෝල් දැන් ඔබ ලිපිගොනුවක් අරන් ආවම දැන් ඔබ අහනවනේ කොහොමද ආවේ කියලා. මට ලිපිගොනුව දුන්නේ මිනෝල් කියලා මාධ්‍යවේදියා කියලා මං කිව්වොත් එහෙම ඔයා මට ආයි දෙන්න ඔයා ඉතුරු වෙන්නේ නැහැ. දන්න කෙනෙක් මට ආපහු දෙන්නෙත් නැහැ. දැන් මම දීර්ඝ කාලයක් විශ්වාසයක් ගොඩනගාගෙන තියෙනවා. බෙල්ල ගහලා ගියත් තොරතුරු දෙන්නේ කවුද කියන එක හෙළිකදරව් කරන්නේ නැහැ. එකක් කටප්‍රවේශම් වෙන්නත් එපා. සාමාන්‍යයෙන් ඔය මත්පැන් කණ්ඩායමක් විදිහට මත්පැන් බොන අය එහෙමනම් බීලා එහෙම නෑ මචං කාටවත් කියන්න එපා මම ඔබට හින්දා කියන්නම් ෆිට් එකට කියලා කියනවා. මම එහෙම මිත්‍ර සමාගම් වල කන බොන මිනිහෙක් නෙවෙයිනේ. ඒ වගේම මම ඒ නිසා මගේ කටින් සමහර කට්ටිය අර ලොකු කන් කියවන්න ගිහිල්ලා පිට වෙනවා. මවා දන්නේ අරයත් මට තොරතුරු දෙනවා මෙයක් තොරතුරු දෙනවා ඕම හිටියට ජනාධිපති ලේකමුත් මට කතා කරලා තොරතුරු දෙන ඔය අනාදී වශයෙන් කයිවාරු ගහන මිනිස්සු ඉන්නේ. බීලා කියවන එකක් නොබීම කියවන කට්ටියත් ඉන්නෝනේ. ඔය කිසිම වර්ගීකරණයකට මාවා අයිති නොවන බව මේ රටේ ජනතාව දන්න නිසා ජනාධිපතිතුමාගේ ලාච්චු වාසිය තියෙන ලිපිගොනුව ජනාධිපතිතුමා දන්නේ නැතුනට මක් ගාවට එනවා. ජනාධිපතිවරයා විසින් මේ ලිපිගොනුව ඔබතුමාට දුන්නා කියලා කියන්න පුළුවන් කෙනෙක්ද? මොකද දන්නවද? මේක හරි මේ කුතුහලයේ දනවන සිද්ධියක්. දැන් ඔබතුමාට හැම තොරතුරක්ම එනවා. හැම තොරතුරක්ම ජනාධිපති කාර්යාලයෙන් එනවා ඔබතුමාට. ඒකෝර ආණ්ඩුව සමග යම් කිසි හෝ ඩීල් එකක් තියෙනවා කියලා යම් කිසි කෙනෙක්ට හිතන එක මම හිතන්නේ සාධාරණයි. ආණ්ඩුවේ තොරතුරු එන එක ඔබතුමා අත්තරංගුට ගන්නෙත් නැහැ. අත්තරංගුට ගන්නෙ නෑ නෙවෙයි ගන්න බෑ. මොකද අපි ඒක පැහැදිලි කරමු. ඔව් දැන් මට මේක කියන්න. මම බලයේ සිටියේදී සොරකමක් කළා කියලා විපක්ෂයේ මට එරෙහිව චෝදනාවක් නගලා තියෙනවා. අල්ලස් කොමිසම හදලා අවුරුදු 31ක් වෙනවා. 31ද 41ද දැන් 31ක් නේද? 31ක්. එතකොට ওই අවුරුදු 31ට මට එරෙහිව එක පැමිණිල්ලක් අල්ලස් කොමිසමට ගිහිල්ලා තියෙනවා. මම ඇමති බලය පාවිච්චි කරලා මර ප්‍රහාර නෙවෙයි කාවරි කොණිත්තලා තියෙනවා. ප්‍රසිද්ධියේ බැන වැදිලා තියෙනවා. ආරංචිලා තියෙනවා. ඔබ දැකලා තියෙනවා මට බැන්නත් මම hina වෙලා උත්තර දෙන මිනිහෙක්. අයිතු ලිංගික බලපෑමක් කරා, සල්ලාලකමක් කරා කියලා චෝදනාවක්. ඒතකොට ඉතින් මාව කොහොමද ඒ කිසිම චෝදනාවක් නැත්තම් මාව කොහොමද අත්අඩංගුවට ගන්න? ඔබ දන්නවා යහපාලන ආණ්ඩුවටත් මේ වගේම ගැහුවේ මම. ලංකා විගණන වාර්තා අපිට විගණන වාර්තා ගත්ත මගේ යටතේ තිබ්බ ආයතනවල. කිසි වරදක් හොයාගන්න බැරි වුණා. අන්තිමට මොකද කරේ? ඕස්ට්‍රේලියාවෙන් නාගි සුද්දෙක්ව ආනයනය කරා. ඕස්ට්‍රේලියාවේ අධිකරණයේ ඉදිරියේ බංකොලොත්භාවයේ ප්‍රකාශයට පත් කරපු. ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට බොරු සාක්ෂි දීලා වැරදිකරුවෙක් වුණු. තමන්ගේ බිරිඳගේ අත්සන පවා හොරට ගහලා අසු වුණු. ඊටාම අවිශ්වාසනීය පුද්ගලෙක් ගෙනාවා මට විරුද්ධව නඩුවක සාක්ෂි දෙන්න. හැබැයි අවසානයේදී අනුර කුමරු රජ වී සිටින සමයේ මායේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වුණා. අපේ ආණ්ඩුව කෙම තිබ්බන කීයද හැකි අයිතු බලපෑමක් කරලා නිදොස් කොට නිදහස් වුණා කියලා. හැබැයි අනුර කුමරු රජ වී සිටින සමයේම තමයි නිදොස් කොට නිදහස් වුණේ. ඉතින් මාව දැන් ඔබ මට කියන්නේ මාව අත්අඩංගුවට ගත යුත්තේ ඇයි? නෑ මම හිතන්නේ පෞද්ගලිකව ඔය ඇවිල්ලා ඔබතුමා කරන්නේ කවරින් ෆයර් එකක් දෙන එක ආණ්ඩුවට. ඉතින් ආණ්ඩුවට මේක වාසිදායකයි. ආණ්ඩුවට වාසිදායක කරගත හැකිව තිබුණා. ඒක මම පිළිගන්නවා. මම කරන්නේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙනවා. අඩුපාඩු හදා ගැනීමට තරම් නිහතමානී භාවයක්, දූරදර්ශී භාවයක් ජනාධිපතිතුමාට තිබුණා නම් ආණ්ඩුව අද මේ වලේ නෑ. ඔබ දන්නවා මේ මෑත කාලීන සමූපකාර ඡන්දවලදී අන්ත පරාජය. කවදාකවත් ආණ්ඩුවකට මුහුණ නොදුණු අන්ත පරාජයක්. හැමතැනම
7.0යි 10.0යි අපි කියන්නේ හොදලා යනවා කියලා. හොදලා යන්නේ. ඉතින් ඇත්තෙම මං ආණ්ඩුවට කරේ උදව්ව කර ඔබ කිව්ව කතාව හරි. ඒක උදව්වක් වෙන්න නම් Tamanට වැරදුනා කියලා පිළිගන්න ජනාධිපතිතුමාට නිහතමානීත්වයක් තියෙන්න ඕනි. වැරද්ද නිවැරදි කරගන්න පෞරුෂත්වයක් සහ දූරදර්ශීභාවයක් තියෙන්න ඕනි. අවාසනාවට වත්මන් ආණ්ඩුවට ওই තුنين එකක්වත් නැහැ. ඒ නිසා මම ආණ්ඩුවට උදව් කරන්න හැදුවත් ඒ උදව්ව අරගෙන නැහැ. හැබැයි දැන් ඔන්න අපි දකිනවා මේ ජනාධිපතිතුමා ඔබතුමාට මේ අහුම්කම් දීලා තියෙනවා වගේ. දැන් අපි දැක්ක විමල් රත්නායක ඇමතිවරයාගෙන් වරාය මේ අමාත්‍යතුමේ ඉවත් කරගන්න. ඔබ දන්නවා මාස 9ක් මට සටන් කරන්න වුණා. මට කියන වචනම පාවිච්චි කරන්න කැමති නැහැ අපිට. මොකද අපි මේ ප්‍රමුඛත්වයේ ගත්තත් අපිට තව ඒ සහාය ලැබුණා ඒ සටනට. විශේෂයෙන් මාධ්‍ය සහාය ගැන විශේෂයෙන් කියන්න ඕනේ. මේ බහලුම් 323 සිද්ධිය. මෙහෙම එකක් නෑ බොරුවක් කියලා හිටියේ. හැබැයි අවසානයේ අපි දිගින් දිගටම එල්ල කරපු පීඩනේ. ඔබ දකින්නද අපි සැරින් සැරේ අල්ලස් කොන්සුලට ගිහලා අපේ පැමිණිල්ලට මොකද වුනේ? එහෙම අහනවනේ. ආණ්ඩුවට සිද්ධ වුණා මේ පිළිබඳ විමර්ශනය පටන් ගන්න. විමර්ශනය පටන් ගත්තට පස්සේ ආණ්ඩුව දන්න ඊළඟ අපේ ඉල්ලීම් වෙන්නේ විමර්ශනය සාධාරණව වෙන්න නම් බිමල් ඇමති ඉවත් කරනු. බිමල් ඇමති ඉවත් කරනු කියන සටන් පාඨයේ ඉස්සරහට ගිහිල්ලා එහි ප්‍රතිඵලයක් විදිහට ඇමතුමාව අයින් කරන්න උනොත් ඒක ආණ්ඩුවේ පරාජයක් විපක්ෂයේ දැවැන්ත ජයග්‍රහණයක්. ඒ නිසා මේ අය මොකද කළේ? වැඩේ මෙහෙම අල්ලස් කොමිසම විමර්ශනයේ පටන් ගත්තා කියලා පැය 24ක් ඇතුළත තමයි 24කට පොඩ්ඩක් වැඩි. පැය 48ක් ඇතුළත මේ ඉවත් කිරීම කරා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම නායකයෙක් අනුර කුමාර ජනාධිපතිතුමාටත් වඩා ජ්‍යෙෂ්ඨ කරන ලාල්කාන්ත ඇමතිතුමා කියනවා අඩුම ගණනේ මමවත් දන්නේ නැහැ. ඒ කියන්නේ මේක ක්ෂණික තීරණයක්. ඔබ දන්නවා මේ වන විට විසර්ජන පනතක් මුද්‍රණය කරලා අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒක තාම විවාද කරලා නැහැ. සාමාන්‍යයෙන් කිසිම ආණ්ඩුවක් එවැනි තත්ත්වයක් යටතේ අමාත්‍යාංශ අලුතෙන් හදන්නේ අමාත්‍යවරු මාරු කරන්නේ මොකද මේ අයවැය ආපහු වෙනස් කරන්න වෙනවා. ඉතින් අඩුම ගානේ අයවැය සම්මත වෙන කමේල මේ සංක්‍රාන්ති කාලය. අයවැයක් ඉදිරිපත් කරන දිනයයි අයවැය සම්මත වෙන දිනයයි අතර කාලය තුල අමාත්‍ය මණ්ඩල සංශෝධන ලෝකයේ කිසිම රටක කරන්නේ නැහැ. මේ කඩිමුඩියේ කිරීම හරහා පෙන්눔 කරනවා අර බිමල් ඉවත් කරනු කියන සටන් පාඨේ මතුවෙන්න කලින් මොකද අපි බිමල් ඇමතිතුමාට මේකේ වරද පැටවුවනේ. අපි නෙවෙයි පැටවුවේ. රේගු අධ්‍යක්ෂක ජෙනරාල් නෝනිස් මහත්තයා තමයි ඒ චෝදනාව නැගුවේ. ඉතින් ඒක ඒ නිසා අපේ සටනේ එක වැදගත් සම්දිස්ථානයක් විදිහට මේ ඇමති මණ්ඩල මාරුව අපි දකිනවා. අවසාන දින කිහිපෙම මම දැක්ක වීඩියෝවක් මේ ගොබෙල්ස් සමරුම ඉතාමත්ම උත්කර්ෂයෙන් කරන්න කියලා අනුර කුමාර ජනාධිපතිවරයාට ඉල්ලීමක් කරනවා. මොකද්ද මේ අලුත්ම කතාව ගොබෙල්ස්ගේ? ඔබ දන්නවා ගොබෙල්ස් කියන්නේ බොරු කීම පිළිබඳ න්‍යායක් සාර්ථකව ඉදිරිපත් කරපු පුද්ගලයා. බොරුව ඉතින් ඉතිහාසයේ පුරාම තිබ්බනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මුසාවාදා වේරමණී කියලා ශික්ෂාපදයක් පිළිටෙව්වේ. හැබැයි එහෙම තිබියේදී හැබැයි බොරුව න්‍යායගත කරේ ගොබෙල්ස්. ගොබෙල්ස් හරි අපූර්ව දෙයක් කියනවා. එකම බොරුව සියවරක් කියන විට අසන්නාට මෙන්ම කියන්නාටද ඒ ඇත්තක් මෙන් දෙන්නු ඇත. දැන් ඔයා තමයි බොරුව කියන්නේ. ඔයා 100 පාරක් කියනකොට ඔයාටත් මේක ඇහෙනවනේ. ටිකක් කල් ගියාම ඔයාම විශ්වාස කරනවා ඒක තමයි ඇත්ත කියලා. මේ න්‍යාය මම හිතනවා ගොබෙල්ස්ට වඩා හොඳයි. ගොබෙල්ස්ේ න්‍යාය ඉදිරිපත් කරාට කෙටි කාලයක සාර්ථක වුණේ. හැබැයි මේක හොඳින්ම ක්‍රියාත්මක කරේ ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමාව. ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි මාලිමාව. මාලිමාව බිය වුණාට පස්සේ තමයි ඔය බොරු තොගයක්ම ඇද බාලා ඒ බොරු මේ සමාජයේ පිළිගන්න මට්ටමට දිගින් දිගටම කිව්වම දැන් ඕන කෙනෙක් මහින්ද හොරා කිව්වොත් හොරා තමයි. මොකද හොරකම් කරන්නේ? එකපාරට. ඉතින් කියන්නේ මොකද කියන්නේ? රත්තරන් අස්සෙ පවුන් 90 මාලේ ඊළඟට මොකද්ද උගන්ඩාවේ සල්ලි ලැම්බෝගිනි 19 මේ දීර්ඝ කාලයක් තිස්සේ එකම බොරුව 100 පාරටත් වඩා ජප කරලා තියෙනවා. හැබැයි අද මේ වෙන විට ඒව ඔක්කොම බොරුයි කියලා ඔප්පු වෙමින් පවතිනවා. එතකොට මිනෝල් මේ ආණ්ඩුව බලයට ආවේ අදත් බලය තියාගෙන යන්නේ. මම ඊයේත් පෙන්වා දුන්න මාධ්‍ය හමුවකදී කතානායකවරයා පාර්ලිමේන්තුවට කිව්ව බොරු. මේ ජනාධිපතිතුමා විතරක් නෙවෙයි. අගමැතිතුමිය විතරක් නෙවෙයි. කතානායකතුමාලා පව මේ ඔක්කොම බෝ වෙන රෝගයක් වගේ වෛරසයක් වගේ මුළු මාලිමා ආණ්ඩුවම
තරඟෙට බොරු කියන්නේ. ඇයි? ඒ අයගේ න්‍යාය අර විජේවීරගේ න්‍යාය මාක්ස්වාදී. ඉන්දියානු ව්‍යාප්තවාදී IMF විරෝධය ඕවා තමයි ඒ අයගේ න්‍යාය. මේ ආණ්ඩුව පවතින්නේ බොරුවේ. බොරු කීම වෘත්තීමය ලෙස කරන පිරිසක්. එතකොට මේ අයගේ මේ ආණ්ඩුවේ නිර්මාතෘ ජෛප නිර්මාතෘ රෝහණ විජේවීර මහතා වුණාට මාලිමාවේ නිර්මාතෘ වෙන කවුරුවත් නෙවෙයි ආදිකත්රු ගොබෙල්ස්. එතකොට නොවැම්බර් මාසේ ජෛපේ තාමත් එල්විරුවන් සමරනවා. හැබැයි ඒක ජෛපේ වැඩ. රතු පාට වැඩ. ඔබ දකිනවනේ එදාට අනුරු කුමාර ජනාපතිතුමා මාලිමාවේ දම් පාට ඇඳගෙන නෙවෙයි යන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ රතු පාට ඇඳගෙන යන්නේ. ඉල්විරුවන් සමුරන්. විජේවීර සමරන්. හැබැයි මාලිමාවේ ආදිකත්රු ගොබෙල්ස් සමරුම් දිනේ ඔක්තෝබර් 29. අන්න එදාට මාලිමා නායකයන් Tamanට මහා බලයක් ලබා දුන්නු. අදටත් බලය පවත්වාගෙන යාමට උපකාරී කරන ඒ මහා විරුවානෝ ගොබෙල්ස් නායකයානෝ සැමරීමක් කළ යුතුයි. මොනවා කර කෙලේ ගුණයක් තියෙන්න පැමිණොත් අපි බුදුන් වඳිනවා වගේ ඒ අය ගොබෙල්ස් වඳින්න ඕනේ. ඔබතුමාට මතකද ගිය අවුරුද්දේ ওই සැමරුම කරනකොට මේ මහරිමනියන් දියාරු ස්වභාවයකින් නේද කරේ? හදවතට එක්කරන්නේ මේ අය හොඳටම දන්නවා. අපි බලයට ආවේ විජේවීර සහෝදරයාගේ ඉන්දියානු ව්‍යාප්තවාදේ කතා කරලා නෙවෙයි. මාක්ස්වාදේ කතා කරලා නෙවෙයි. අපි බලයට ආවේ ගොබෙල්ස්ගේ මතවාදයේ හින්දා. ඉතින් අර විජේවීර පිළිබඳ භක්තිය තියෙන විදියක් නැහැ නේද? මම දැකලා තියෙනවා සමහරු අම්මා බොහොම බැතියෙන් අර දේවාලේ ගිහිල්ලා යාතිකා කියාගෙන ඇස් දෙක වහගෙන හරි භක්තියෙන් ඉන්නවා. එයාත් එක්ක ඇවිල්ලා තරුණ පුතා දෙවියෝ විශ්වාස කරන්නේ අර අම්මා සතුරේ මෙහෙම වැදගෙන ඉන්නවා. දැන් අර විජේවීර සැමරුම ඒ වගේ. කරන්නම් වාලේ කරනවා මිසක් හදවතේ එහෙම එකක් නැහැ. විජේවීර මොකෙන්ද? මොනවද කරේ? විප්ලව දෙකක් කරා දෙකම අසාර්ථකයි. විජේවීර බලයට එන්න දරුවෝ සෑම උත්සාහයම අසාර්ථකයිනේ. ਉਹ සාර්ථක නායකයෙක් නෙවෙයි. හැබැයි ගොබෙල්ස්ගේ න්‍යායේ මෙයාට බලය ලැබුණා. ඉතින් ගොබෙල්ස්නේ වැඩ කරු. ඉතින් ගොබෙල්ස් සමරීම තමයි අර උත්වාකර්ෂෙන් සිද්ධ වෙන්නේ. විජේවීර සමරුම දියාරු විය යුතුමයි. මේ ගොඩ දෙනෙක් කියනවා මේ දැන් ඔය NPP රජයෙන් ආණ්ඩුව තිබුණට මේ යන්නේ තාම රනිල්ගේ ප්‍රතිපත්ති. ඔබතුමාත් ඒක විශ්වාස කරනවද? අනිවාර්යයෙන්ම ඔව්. ඒකනේ ගොබෙල්ස් න්‍යාය කියන්නේ. නැත්නම් ඉතින් කිව්ව දේ කරාන ඒකල බුදුදහම. බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා මිනෝල් යථාකාරී තථාවාදී තථාකාරී යථාවාදී. මොකද කියන්නේ? කියන දේ කරන්න කරන දේ කියන්න. මේගොල්ලෝ කරන දේ කිව්වද? නෑ. කිව්ව දේ කරනවද? නෑ. එහෙනම් ඉතින් මේක බෞද්ධ බෞද්ධ දර්ශනය නොවෙනවනේ. දැන් මේ එකක් කියලා ඒ වෙනුවට වෙන දෙයක් කරන එකට තමයි ගොබෙල්ස් වාදී කියන්නේ. ඉතින් ඔවුන් ගොබෙල්ස් වාදී නම් කිව්ව දේ කරන්න විදියක් නැහැ. නොකිව්ව දේ මේ වැරදි කිව්ව IMF වැඩසටහන තමයි පෙරට අරන් යන්නේ. ඉන්දියාවත් එක්ක සාකච්ඡාවක් කරාමත් විරුද්ධ වෙච්ච කට්ටිය තමයි ඉන්දියාවත් එක්ක ගිවිසුම් 7ක් අත්සන් කරලා ඉතිහාසයේ නොවිරු ගිවිසුම් අත්සන් කළේ. ඒ වගේම මොනවද රාජ්‍ය ආයතන රැක ගන්න ඕනි කිව්ව අය තමයි දැන් ඒව පෞද්ගලීකරණය කරන්නේ. ඒ නිසා මේ අය ගොබෙල්ස් වාදීන් විදිහට තමන්ගේ යුතුයකම උපරිමයට කරන එක කිසි වරදක් නැහැ. ඔබ මේ මාක්ස් වාදීන් කියලා හිතන හිනකොට තමයි ඔබට පේන්නේ යකෝ මේ කිව්ව දේ නෙවෙයිද කරන්නේ කියලා. හැබැයි ගොබෙල්ස් වාදීන් කියන්නේ ඒක තමයි. කිව්ව දේ නෙවෙයි කරන්නේ නොකියන දේ තමයි කරන්නේ. බෞද්ධෙක් කිව්ව දේ කළ යුතුයි. ඔය ඉතින් බැලුවම ඉතින් මේ ආණ්ඩුව කරගෙන යන ක්‍රියාවලිය හරියට හරි. ඒ න්‍යායට 100% ගැලපෙනවා. ඕගොල්ලන්ගේ වැරද්දක් තියෙනවා මිනෝල්. ඒ තමයි ඕගොල්ලෝ නිකන් හිතාගෙන ඉන්නවා මේ බෞද්ධ නායකයෝ ටික සමාජවාදී නායකයෝ ටික මේ අය ගොබෙල්ස් වාදීන් කියලා ඔයා තේරුම් ගත්ත දවසට ඔයාට කිසි ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ මේ කරන දේ. ඔවුන්ගේ මේ වාර්ෂික ආදායම් වාර්තා කියලා ඔබතුමා දන්නවා. දැන් අපිට ඉස්සර කියලා තිබුණේ දැන් ගොබෙල්ස් වාදී තමයි එතන. අපිට කියලා තිබ්බේ මොකද්ද? අපිට ලැබෙන සියල්ලෙන් අපි පක්ෂය පෝෂණය කරනවා. සමාජවාදීන් අපි. හැබැයි දැන් ටිල්වින් සිල්ල මැතිතුමා කියනවා පක්ෂයේ අරමුදල තියෙන්නේ කෝටි 7.8යි. හැබැයි තනි වසන්ත සමරසිංහ ඇමතුමාගේ වත්කම් ඊට වඩා වැඩි. විජිත හේරත් ඇමතුමා අර හිච්චි අබේ නියෝජ්‍ය ඇමතිතුමා මේ සියලු දෙනාගේ වත්කම් පක්ෂයේ වත්කම් වලට වඩා වැඩි. එතකොට මතන අනුරු කුමාර ජනාධිපතිතුමා පව පක්ෂයට වඩා පොහොසත්. එතකොට දැන් මේ කවුද පළවෙනිම දේ තමයි අර මෙතෙක්කල්
අපි පක්ෂේ පෝෂණය කරනවා කියන කතන්දරේ පට්ටපල් බොරුවක් කියලා අර ගමේ ගොඩේ අහිංසක කොල්ලෝ Tamanට මුට්ට කරගාලා හොයන ගන්න කීයක් හරි පක්ෂයට වෙන් කරනවා. ළමයි බඩගින්නේ තියලා පක්ෂයට අර මුදල් දෙනවා. මේ මිනිස්සුන්ට මේව දැක්කම කොහොම කේන්තියක් ඇද්ද? අපි නිකමට හිතන්න වසන්ත සමරසිංහ ඇමතුමාම කියනවා එතුමා අනුරාධපුරේ ගියාම වාහනේට හාල් ටික සෝදවරු පටවනවා. පුත්තලෙම ගියාම කරවල කූරියෙක් දානවා. කුරුණෑගලින් පොල්වල්ලක් දානවා. රත්නපුරෙන් කෙහෙල් කැනක් දානවා. ඔහොමනේ. හැබැයි ක්‍රිප්ටෝ කරන්සි තියාගෙන ඉඳලා තියෙන්නේ. එතකොට right දැන් ඒක දාන අපි කියමු තෙල් ගහ ගන්න කියලා සාක්කුවේ සල්ලි ටිකක් දාන්න. ඔබ මිනෝල් දවසක් පාරේ දාඩියේ වගුරගෙන වැඩ කරලා බොහොම අමාරුවෙන් එකතු කරන් තිබ්බ රුපියල් 3000. ගෙදර වියදම් කරාම හරි අමාරු 3000ක් ඉතුරු කරගන්න. ඒ තිබෙත් දුවගේ ටියුෂන් පන්තියේ ගාන දෙන්න. එතකොට ඒක වසන්ත සහෝදරයට දුන්න තෙල් ගහ ගන්න කියලා. දැන් දුවට එතකොට ටියුෂන් පන්තියට සල්ලි ගෙවන්නේ කොහොමද කියලා නෝනා එනවා රණ්ඩුවට. මිනෝල් කියනවා අපේ දුව කොච්චර හොඳට ඉගෙන ගත්තත් මේ අසාධාරණ සමාජේ දුවට අනාගතයක් නැහැ. රස්සාවක් ගන්න බෑ. ටියුෂන් පන්තියට මුදල් ආයෝජනය කරනවට වඩා දුවගේ අනාගතේ හැදෙන්නේ මේ වසන්ත සහෝදරයාගේ වැඩසටහනට වේදම් කිරීම කියලා නෝනාගේ හිත හදනවා. දැන් දුවට සල්ලි මාසයක් ටියුෂන් පන්ති යන්නත් බැරි වෙනවා. හැබැයි අන්තිමට අර දාඩියේ වැකුණු රුපියල් 3000 අරන් ගියේ එකක් ගිනුමේ ක්‍රිප්ටෝ කරන්සි තියනවා අය කෝටි ප්‍රකෝටි ගන්නක වත්කම් තියනවා කියලා දැක්කම අර නෝනම් ඔයාගේ ඔළුව මරාගෙන කණ්ඩෙන්නේ නැද්ද? දුව අඬා වැටි තාත්තා මට දාදරේ වසන්ත ඇමතුමාගේ දරුවන්ට දාදරේ කියලා අහන්නේ නැද්ද? අර මිනිස්සයාට වසන්ත සමරසිංහ ඇමතුතුමාව මරාගෙන මැරෙන්න කේන්තියක් එන්නේ නැද්ද? ඉතින් මෙහි මහා බොරුව මම හිතනවා මේ ආණ්ඩුවට වෙච්ච දැන් ඔබ දන්නවා මේ ආණ්ඩුවේ 3%ක් තියෙනවා 62කින් 3%ක් තියෙනවා ලක්ෂ 4ක් විතර ජෛප ඡන්ද. ඉතුරු ටික තමයි මාලිමා ඡන්ද. ඒතර මේ ලක්ෂ 4 තමයි දුක් විඳගෙන හැමදාමත් හිටිය අය. එතකොට මේ වත්කම් බැරකම් ප්‍රකාශ වලින් වඩාත් රිදුනේ. අර මේ අය අවංකයි බොරු කියන්නේ නැහැ කියන කියලා බොරුවට රැවටිලා හිටිය කට්ටිය ඉන්නවනේ. එයාට යම් සිත්‍රිද වීමක් කලකිරීමක් ඇති වුණා මිස වෛරයක් ඇති උනේ නැහැ. හැබැයි අර තමන් මේ සහෝදරවරුන්ගේ විදින දුක අනේ පව් කියලා හූල්ල රැටත් අනේ අපි කෑවට වසන්ත සහෝදරයා කෑවද දන්නේ නැහැ කියලා අතරගත්ත බත් කටේ දාගන්න හිතෙන්නේ නැති. මම දැකලා තියෙනවා අපේ අම්මලාගේ પરම්පරාව කෑම කනකොට කෑම හිර වුණොත් වතුර ටිකක් බොන ගමන් කියන චූටි දුව කෑවද දන්නේ නැහැ. ලංකාවේ නෙවෙයිනේ ඉන්නේ. ප්‍රශ්නයද දන්නේ කෑම මට හිර වුණා. ඉතින් අර ජෛපේ පාක්ෂික කෑම හිර වුණාම අනුර සහෝදරයා කෑවද දන්නේ වසන්ත සහෝදරයා අදත් බඩගින්නේ වෙන්න ඇති. එහෙමනේ මේ කතා කට්ටිය මාධ්‍යස්රට ඇවිල්ලා කියන්නේ. මොකද හඳුන්නෙත් ඇමතුමා ලැජ්ජ නැතුව කියනවා කෝටි ගණන් ගිණුමි තියාගෙන ලැජ්ජ නැතුව කියනවා මොකද්ද මම ඇඳලා ඉන්නේ හිල් වෙච්ච යට ඇඳුමක්. මොකද සහෝදරයෝ අරන් දෙන්න ඕනින්ද අපි හිල් වුණත් ඒක යලි යලිත් අඳිනවා. එහෙමනේ මේ රංගපෑවේ. එතකොට අර මිනිස්සු කෑම ටිකක් කිර වුණත් හිතන අනේ වසන්ත සහෝදරයා බඩගින්නෙත් දන්නේ නැහැ. හඳුන් සහෝදරයාට කණ්ඩ නැතුව ඇති. එහෙම හිතපු කට්ටිය මේ ගිනුම් දැක්කම දැන් අර 100% තමයි කුපිත වෙලා ඉන්නේ. එතකොට අර 159 කලකිරීමටපත් වෙලා තියෙනවා. 103 වෛරයකට තල්ලු වෙලා තියෙනවා. අර බොක්ක හොඳ ජයිපේ අය. අය පව් අහිංසක තරුණයෝ. හැබැයි ඒ අය අද පෙරටුගාමීන් වෙත ආකර්ෂණය වෙමින් තියෙනවා. මොකද දැන් ඒ අය පිළිගන්නවා ඇත්තවම පෙරටුගාමී මිස ජයිපේ නෙවෙයි. ජයිපේ අය බොරුවක් කරලා. අපි කමන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාරම්පරිකව දේපල තියෙන කෙනෙක් කියලා කට්ටිය දන්නවා. මහින්ද රාජපක්ෂ මහත්මයා පාරම්පරිකව දේපල තියෙන කෙනෙක්. එතකොට මේ එහෙම නෑ කිව්වා අයගේ ගිණුම් වලින් ක්‍රිප්ටෝ කරන්සි මතු වෙනකොට සාධාරණ කේන්තියක් ඇති වෙනවනේ. හැබැයි ඕක ගැන උන් නොදැනුවත්ද ඔය ඉදිරියට දැම්මේ? මේක ඇත්තටම උනේ පෞද්ගලික පාර්ලිමේන්තුව අපි සම්මත කරා 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත. මීට කලින් විනෝද අපි වත්කම් බැරකම් ප්‍රකාශයේ පුරවලා ඒක සීල් කරනවා. සීල් කරලා ආයතන ප්‍රධානියට බාර දෙනවා. අධිකරණ නියෝගයක් ආවොත් විතරයි මේක විවෘත කරන්න පුළුවන්. මෙදා පාර පනති විධිවිධානයක් දැම්මා.
මේක අල්ලස් කොමිසමට බාර දෙන්න ඕනේ ආයතන ප්‍රධානියා. අල්ලස් කොමිසම මේක වෙබ් අඩවිය ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා. දැන් මේ මාලිමාවේ හිටියේ තුන් දෙනා ඒ දවස්වල ඒගොල්ලෝ රට වටේ රැස්වීම් තියාගෙන උගන්ඩාවේ සල්ලි ගැනයි රත්තරන් අස්සියෝ ගැනයි කියා යනවා. ඒ නිසා මේ අය දන්නේ නැහැ අර කලින් තිබ්බ ක්‍රමේ වෙනස් වුණා කියලා. ඉතින් බය නැතුව වෙනදා වගේම ලිව්වා. ඔක අද ලිව්ව දෙයක් නෙවෙයි ක්‍රිප්ටෝකරන්සි ටික ගත්ත දවසේ ඉඳන්ම වසන්ත සමරසිංහ ඇමතිවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය තිබ්බා. එකම වෙනස ඒ තිබ්බේ ලියුම් කවරයක් ඇතුලේ මෙදාපාරයක තියෙන්නේ වෙබ් අඩවියක. අනිත් ගැටලුව තමයි ඔය සංඛ්‍යා ඔබතුමාට විශ්වාස කරන්න පුළුවන් හරි මේවා කියලා දත්ත. ඔබ දන්නේ අපේ කවුද මම මේ ගැන වීඩියෝ එකට සරණක් උදේ ගම්මපිලි YouTube නාලිකාවේ කරලා තියෙනවා. අපි ගත්තොත් අක්කර එකමාරක විතර ඉඩමක් තියෙනවා අපේ විජිතේරත් ඇමතුමාට. ඉඩමේ වටිනාකම රුපියල් 7000යි. ඒතර පර්ච් එකක් රුපියල් 100ට අඩුයි. ලංකාවේ මොන මුල්ලේද අක්කර එකමාර රුපියල් 7000ට ගන්න පුළුවන්. අපි එන අක්කර 20 30 අරගන්න ඕනේ. ඊළඟට කවුද අනුර ජනාධිපතිතුමාගේ ගෙදර. ඊළඟට ඔය බොහෝ දෙනෙක්ගේ දේපලවල වටිනාකම දැඩි ලෙස අව탁සිරු කරලා තියෙනවා. සාමාන්‍ය වෙළඳ වටිනාකම ඔබ දන්නවනේ. මම මාධ්‍ය හමුවක් කරලා අභියෝගයක් කරා. මොකද්ද අභියෝගේ? මාලිමාවේ මැති ඇමතිවරුන්ගේ ඕනෑම മന്ത്രി කෙනෙක්ගේ ඇමති කෙනෙක්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල දේපලවල වටිනාකම ලෙස දක්වලා තියෙන වටිනාකම මෙන් දෙගුණයක් මිල ගෙවා මිලදී ගන්න මං සූදානම්. දෙන්න කැමති කවුද? මේ අභියෝගය කළා මාසයක් විතර වෙනවා. එකෙක් ආවේ නැහැනේ. අපි නැවත තවත් දාමු අභියෝගේ. අනිවාර්යයෙන් මම සූදානම්. ඕනෑම කෙනෙක්ගේ ඕනෑම දේපලක් ප්‍රකාශිත වටිනාකම වගේ දෙගුණයක් ගෙවලා ගන්න මං ලෑස්ති. ඒ කියන්නේ 150 දෙනාගේම අනිවාර්යයෙන්ම. එතකොට දරුණු අභියෝගයක්. ඔව් එතකොට මිනෝල් 159 right 159 කවුරුවක්වත් මේ දක්වා ආවේ නැහැ. ඇයි ඒ? ඇත්ත වටිනාකමෙන් 50ක් දාලා තිබ්බත් ඕක මට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්ත වටිනාකමෙන් 10% වගේ තමයි ඔක දාලා තියෙන්නේ. ඒ නිසා තමයි කවුරුවත්ම ඉදිරිපත් වෙන්නේ නැත්තේ. මොන හොඳ අභියෝගයක්. ඔබට මේ අවස්ථාවේ සතුටුදායක ප්‍රවෘත්තියක් ලැබුණේ ඒකයි මම බැලුවේ මිනෝල්. අපි දැන් පොඩ්ඩකට කලින් අපි කතා කරපු හිටපු නාවික හමුදාපති නිශාන්ත් උළුගේතන්න මහතාට අප ලැබිලා තියෙනවා. අපි ලොකු සටනක් කරා ඒ වෙනුවෙන් මාව අත්තරංගුට ගන්න හැදුවෙත් වෙන හොරකමකට මැරකමකට නෙවෙයි. එතුමා වෙනුවෙන් පෙනී සිටීම මේ ත්‍රස්තවාදී ආණ්ඩුව විසින් දඬුවම් ලබා දෙන වරදක් බවට පත් කරලා තිබුණු නිසා. පාස්කු ප්‍රහාරය පිළිබඳව ඔබතුමාගේ පොත. ඔව් එය පොත ඇත්තම මේ අප්‍රේල් 21 ම දෙයකත් එන්නේ. අප්‍රේල් 21 නෑ එච්චර ඊට කලින් එනවා. අපිට ඔබ දන්නවා මට අත්තරංගුට ගැනීමේ අවධානමක් ආපු නිසා අපි ඒක කල් දාන්න තීරණය කළා. මොකද උත්සවයට ඔක්කොම සියල්ල සූදානම් කර තිබීදී මම අත්තරංගුවටපත් වුණොත් එහෙම ප්‍රශ්නයක්නේ. ඉතින් මේ தත්ත්වය සමනය කරගෙන ආණ්ඩුවට ලොකු හිසරදයක් මාව. ඉතින් ඔබ සහායක් කියලා හිතුවට මාත් කැමති ඔබ හිතන විදිහට අනුර කුමාර ජනාධිපතිතුමාත් හිතනවා නම්. මොකද එතුමා දකින්නේ හිසරදයක් විදිහට. ඒ නිසා මොකද ඒ අය කරන බොරුව ඒක බොරුවක් මේක බොරුවක් අරක බොරුවක් මෙන්න සාක්ෂි කියලා මම ඉදිරිපත් කරනවා. දැන් මම හිතලු කියන්නෙත් නැහැනේ. ඔබ දන්නවා මම කතා කරන හැම වෙලාවෙම දිනවකවානු ලිපි ලේඛන සාක්ෂි සහිතවයි කතා කරන්නේ. ඒ නිසා මේක මල ඇණයක්. මේ බොරුව කරගෙන යන්න නම් ගොබෙල්ස් වාදයේ රජ කරන්න නම් ගම්මන් පිළ ඇතුලේ ඉන්න ඕනේ. තිරේ දාන්න ඕනේ කියන මේ අයගේ උත්සාහයක් තියෙන නිසා දැනට පොඩ්ඩක් මේක ඉදිරි දිනයක් අපි නුදුරෙන් දර ඔබටත් අනිවාර්යෙන් දැනුම් දෙනවා. අපි පොත ඉවරයි. ඔව් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුවත් එක්ක පොඩි ගැටුමක ඉන්නවා. ගැටුම සමනයකටපත් කරගෙන ඔබ දන්නවා අපි යටත් වෙන්නේ නැහැ. ජයග්‍රහණයෙන් තමයි ප්‍රශ්නේ විසඳගන්නේ. ඒ නිසා අපි කරපු සටනේ ප්‍රතිඵලයක් විදිහට අද මේ ආණ්ඩුව පිළිබඳ ජනතාව ඇත්ත තේරුම් ගනිමින් ඉන්නවා. ජනතාවට වරදින්න. ඉතින් මොකද දේශපාලන පරිණත නැහැ. අන්තිම මේ රටේ බෞද්ධයන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නේ. අර බුරු කීම පාපයක් හින්දා කියන දේවල් ගෙඩිය පිටින් විශ්වාස කරනවා. ඕක හින්දානේ පෘතුගීසීන්ට අපි රැවටුනේ. ලන්දේසීන්ට රැවටුනේ. ඉංග්‍රීසීන්ට රැවටුනේ. දැන් ඇත්තටම හැලේ පොළ නිලමතුමා ඇත්තටම හිතන් හිටියා ඔහුව උඩරට රජ කරයි කියලා. ඊළඟට දෙවන රාජසිංහ රජුරු හිතාගෙන හිටියා පෘතුගීසීන්ගේ
කඳවුරු ටික හ්ම්. ලන්දේසින් උඩරට රාජ්‍යයට බාර දෙයි කියලා. ඒ වගේමයි අපේ කෝට්ටේ රජතුමා හිතාගෙන හිටියා මේ ගෙරිහම් කඩක් එල්ලන තැනක් කිව්වම බොහොම පුංචි නිකන් ඉඩක් ඉල්ලන්නේ කියලා. ඉතින් මේ යනාදි වශයෙන් අපි සිංහලයා මෝඩයා කැවුම් කණ්ඩ යෝධයා කියව අපි මෝඩ හින්දා නෙවෙයි. අපි හරි අවංක හින්දා. බොරු කියන එක පාපයක් කියලා විශ්වාස කරපු නිසා ඉස්සර නම් මිනිස්සු බොරු කියන්නේ නැහැ කියලා විශ්වාස කරා. දැන් මිනිස්සු හිතනවා නෑ මිනිස්සු බොරු කිව්වත් නායකයෝ බොරු කියන්නේ නැහැ. ඒ නිසා මේ බොරු වලට රැවටෙනවා. ඉතින් මේ ජනතාවගේ වරදක් නෙවෙයි. මම දන්නේ ජනතාව Tamanට වැරදුනා කියන එක තේරුම් ගනිමින් විශේෂයෙන් මේ වත්කම් බැරකම් ප්‍රකාශ දැක්කට පස්සේ ඉතින් තවමත් කවුරු හරි ඒත් අපි මාලිමාවට කියනවා නම් මම හිතන්නේ තනකොළ කන කෙනෙක්ම වෙන්න ඕනේ. බත් බුදින කෙනෙක් නම් වෙන්න බෑ. ඒ නිසා මම හිතන්නේ ජනතාවට දොස් කියන්න බෑ. ජනතාවට වැරදුනා. ඒ වැරදි නිවැරදි කරගන්න ජනතාවට අවස්ථාව ලැබේවි. නැවතත් අර පාස්කු ප්‍රහාරය පිළිබඳව ඔබතුමාගේ පොතට ආවොත් මහමුල කරු ගැන යම් සඳහනක් තියෙනවා නේද පොතේ? ඔයක තමයි තියෙන ප්‍රස්තුතිය. මම හිතන්නේ බලාගෙන ඉන්න කෙනෙක්ට මේ හරි වටින දෙයක්. මොකද ආණ්ඩුවේ මේ ප්‍රශ්න විසඳන්න ඉස්සෙල්ලා මම විසඳනවා. ඔබතුමා මේ ප්‍රශ්න විසඳනවා. අනිවාර්යෙන් අපි මාසයක් ඇතුළත වගේ මේ ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන මේ මට තියෙන එකම බය ශාලා වෙන් කරලා ඒ කියන්නේ දැනුම් දීලා ඔක්කොම ලෑස්ති කරාට පස්සේ එදාට මම ළඟට ගත්ත හදිසියවත් ඒ ප්‍රශ්න ටික පොඩ්ඩක් සමනය කරගෙන අපි පොතේ දක්වමු. හරි මගේ අවසාන ප්‍රශ්නේ මන්ත්‍රීතුමා දැන් මේ වෙනකොට ඒකාබද්ධ විපක්ෂයක් තියෙනවද නැත්නම් ඒ වැඩ පිළිවෙල මොකද ඒ ඔක්කොම යට මම ඔබට කිව්වා විපක්ෂයේ සමගි විය යුතුයි. අවාසනාවට විපක්ෂයේ 7-8 දෙනෙක් ඉන්නවා ජනාධිපති සීනය දකින්න. ඒ නිසා එකතු වුණොත් අන් කෙනෙක්ගේ නායකත්වයේ පිළිගත්තාය කියලා හැඟීම ඇති වෙන නිසා සමගි වෙන්න මදිකමක් දක්වනවා. හැබැයි අපි පෙන්වලා දුන්නා මේ යන්නේ ෆැසිස්ට් වාදයට. මේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් නෙවෙයි. මේ අයම තමයි 71 දී 16000ක් ජීවිත පිළිගත්තේ. මේ අය තමයි 87 89 67000ක් ජීවිත පිළිගත්තේ. මේ අය තමයි 2022 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මරමින් අහිංසක ජනතාව බේරේ වැවේ ගිල්වමින් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තපුවි මහා විනාශයක් සිද්ධ කළේ. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී පිරිසක් නෙවෙයි. මේ බෙදිලා එනකොටා ගැනීමෙන් වෙන්නේ එක ප්‍රජාතන්ත්‍රවාදී මේ යනවා දෙක සමස්ත විපක්ෂය අතුගා යවෙනවා. විපක්ෂය විතරක් නෙවෙයි මිනෝල් මාධ්‍යවේදීන්ටත් මේක එනවා. වෘත්තීය සමිති වලටත් එනවා. ආණ්ඩුවට තර්ජනයක් විය හැකි හැමෝටම මේ මර්ධනය එනවා. ඒ නිසා සමගි වෙලා මේ ෆැසිස්ට් වාදයේ පරාජය කිරීමට කටයුතු කළ යුතුයි. ඔබතුමා මාධ්‍යකයන් සඳහන් කරා මට මේකත් කියන්න අවසර දෙන්න මේ දැන් ඔවුන් ඡන්දේ කාලේදී YouTube නාලිකාවත් එක්ක තිබ්බ සම්බන්ධය බැලුවහම දැන් අපිට ඔවුන්ට කතා කරන්නත් බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මිනෝල් අමතක කරන්න YouTube මට ඔබ කියන්න පැලවත්තේ මාධ්‍ය හමුවකෝ. ඉස්සර සතියට දෙකක් තියෙනවා. අද මාසෙට එකක්වත් නැහැ. ඇයි මාධ්‍ය ප්‍රශ්නයක් ඇහුවම ඇමතිවරුන්ට තද වෙනවා. උදකින් අර කුමාර ජයකොඩි ඇමතුමා තග දාගෙන යන්නේ මාධ්‍ය වලට. ඉතින් මේ ෆැසිස්ට් එක කට කපපු කට්ටියකින් ඊට වඩා දෙයක් Tamanට විරුද්ධව කතා කරන අයගේ කට කපපු කට්ටියකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් එහෙම බලාපොරොත්තු වෙච්ච ජනතාවට වැරද්දක් වුණා මිස මේ අය ඉතින් ඒගොල්ලන්ගේ ස්වභාවය තමයි එලි දක්වන්නේ. හැබැයි ඉතින් දැන් ඒ පරපුර නියෝජනය කරේ නෑනේ මන්ත්‍රීතුමා ඔය අපේ චතුරංග වගේ අමාත්‍යවරුන්වත් වැඩේ තියෙන්නේ චතුරංගලාගේ ආభాෂය. මම කලින් සඳහන් කරා චතුරංග ඇමතිතුමාගේ පියා වෛද්‍ය නිහාල්ලා බේසෙන්න පන්ති පහ ගිය පුද්ගලයෙක්. ඒතොර ඒගොල්ලෝ ගෙදර හැදෙන්නේ ආభాෂය තුලනේ. අර කියනෝනේ අර කවුද ගිරව් පැටව් දෙන්න තාපසාරාමයටයි හොරුමුලටයි වැටුනම ඒ එකම මොහොතේ උපන් ගිරව් දෙන්න Taman හැදෙන පරිසරය අනුව තමයි ගති ලක්ෂණ ගත්තේ. ඉතින් ජයිපේ පසුබිමක හැදුණු වැඩුණු තරුණයෙක්ගෙන් ඊට වඩා වෙනස් දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි වැඩසටහන නිමා කරමු. එන බොහොම ස්තුතියි අද අපි සමග සහභාගී වුණාට හිටපු අමාත්‍ය උදේ ගම්මන් පෙළ මන්ත්‍රීතුමා යලි දවසක හමු වෙන බලාපොරොත්තු වෙන අපි ඔබෙන් සමු ගන්නවා. ස්තුතියි.